බෙරකාර උද්දට ගහලා නිකන් මගුල් බෙර වගේ ගහලා අර ලයිට් බීම් එක වැටෙනකොට අපේ අම්මගේ අත මගේ මූණේ ඉඳන් මෙහෙට එනවා. ඕක කුඩු බිස්නස් කරන්න ඇති. නැත්තම් කොහොමද ඔහොම ගයක් හදන්නේ? දැන් අපච්චිට විතරනේ මාව එපා. එහෙමනම් කවදාද දවසක මම මුළු ලෝකෙටම ඕනේ කරන චරිතයක් බවට පත් වෙනවා. ඇයි ළමයි මේ වහකන්නේ? ඇයි ළමයි මේ පල්ලම් බැටලා මැරෙන්නේ? ඇයි ළමයි මෙච්චර ડિප්‍රෙෂන් වෙන්නේ? ඉතින් මනමාලියෝ බල්ලා අර හෙප්පු ඩාන්ස් උත් දාලා තමයි විභාගෙටත් ගියේ මම. ඒක දෙපාරක් කරන්නේ මම. එකපාරයි මගේ අතින් වෙන්නේ. සමාජයේ හින්දා ගමන වේගවත් කරන්නත් එපා. සමාජයට ඕන විදිහට ජීවත් වෙන්නත් එපා. මම ලිඳර පැන්නා. ලිඳර පැන්න. එතකොට මගේ තියෙන ගඳ සුවඳ දෙක මේ මිනිස්සයා දැනගන්නවා. ඉතින් මන් දිහා බලාගෙන දුක් වෙන්න. අදත් ඔබව බොහොම ආදරයෙන් ගෞරවයෙන් ග්ලැමර් ටෝක් ෂෝ එකට පිළිගන්නවා. අද ඔබ වෙනුවෙන් අපේ ආරාධනාව පිළි අරගෙන මේ සුවඳ පිළිසඳරට එකතු වෙන්නේ දශක 3ක් විවිධ චරිත වලින් ඔබෙත් අපෙත් ආදරය දිනාගත්ත අති දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය නමින් දුලිකා මාරපන. ඉතින් අපි වෙලා ගන්න නැතුව දුලිකාකට අපේ මේ පිළිසඳරට එකතු වෙන්න කියලා ආරාධනා කරමු. බොහොම ස්තුතියි. ආයු බොහෝ වේවා. අපි කතා කරමු. කෑගල් ඉස්කෝලේදී ඇයි හැමෝම මාරයා කියලා කිව්වේ? ඒක ඉස්කෝලේ කියපු කතාවක් නෙමෙයි. එළියේදී ගොඩක් කිව්වේ මට. එළියේදී? ඔව් ඒකට හේතුව මට මේ කෑගල් විතර නෑ. මට ඉස්කෝල දෙකක් තියෙනවා. එකක් තමයි නුවර හිල්ලුඩ් එක. නුවර හිල්ලුඩ් එකේ ඉගෙන ගන්න කාලේ කියන්නේ මගේ අම්මා ඉගෙන ගත්ත ඉස්කෝලේ. එයා නුවර හිල්ලුඩ් එකේ ඉගෙන ගත්තා, කොන්වන්ට් එකේ ඉගෙන ගත්තා. මෙයාට ඕන මාව හිල්ලුඩ් එකට දාන්න. ඉතින් ඒ පවුලේ අපේ කාරණා කීපයක් තිබුණා. මේ අප්පච්චි මාව හොයනවා, මරන්න හොයනවා, අරෝමියා කතන්දරත් එක්ක අපේ අම්මාව හැංගුවේ. ඉතින් කෑගල්ලට එනකොට මම අරකේ වෙන පෙර පුහුණුවක් එක්කෙනවා. ඒ කියන්නේ තනියම ඉන්නේ මම පොඩි කාලේ ඉඳන් මේ ආත්මාරක්ෂක සටන් ක්‍රම පිළිබඳව අවබෝධයක් තියෙන, හැදෑරීමක් තියෙන, පුහුණුවක් තියෙන ඕවගේ කතන්දර ටිකක් තිබුණා. මොකද මගේ අර මේ පසුබිම ගොඩක් හමුදාවත් එක්ක ගනුදෙනු කරපු පසුබිමන්නේ. මගේ අප්පච්චි හමුදා නිලධාරියෙක්, මගේ අත්තා හමුදා නිලධාරියෙක්. ඉතින් අප්පච්චිගෙන් අයින් කළා කෑගල්ල ගෙදරට ගෙනාවාම කෑගල්ල ගෙදරත් හමුදා පාලනයක් යටතේ තමයි හිටියේ මම. ඉතින් ඔහොම හැදිලා උඩට එනකොට මම හරි චණ්ඩි. මොකද මගේ අත්තා තමයි මාවෙන් පුරුදු කරේ. මගේ අත්තටත් කියන්නේ මාරයා කියලා. අපේ අත්තට තමයි අර තියෙන කතාව කළු මාරපණයාගේ ඉඩමට උඩින් කපුටෙක් පත්ති ගිලෙන්නේ නැහැ කියන කතන්දරය හැදුනේ මගේ අත්තට. හොඳද? ගෙන මගේ අත්තත් හොඳ කට්ටකල ඔයා වගේ තමයි. ඉතින් හරි හැඩි දැඩි මහා කළු සිංහලේ. ඉතින් අත්තටත් මාරයා තමයි යාළුවෝ. කොහොම හරි කෑගල්ලේ කොන්වන්ට් එකේ ඉගෙන ගන්න කාලේදී අපේ අම්මා මට මේ ළමයි කීප දෙනෙක් ඉන්නේ ටියුෂන් පන්තියකට යවුවා. මං ගණන් වලට දුර්වලයි. ඒ හින්දා ගණන් ඉගෙන ගන්න කියලා තමයි ඔය අබේරත්න කියලා සර් කෙනෙක්ගේ පන්තියට යන්නේ. අබේරත්න සර් තට්ටු 4ක් උඩ බිල්ඩිමක තමයි පන්ති කරේ. ඉතින් දැන් මේ බිල්ඩිමට යන්නේ හරි කළු. ඒ කියන්නේ ලයිට් නෑ. ලයිට් දවල්ට ලයිට් දාලා තියෙන්නේ. ලයිට් ඕෆ් කරොත් ළඟ ඉන්න එක පේන්නේ නෑ. ඉතින් දැන් මෙහෙම උඩින් මෙහෙම කැරකි උඩට යන්න ඕන. බිල්ඩිමක නෙමෙයි මේ ඇතුළකින් මෙහෙම යන්නේ. කොල්ලු කීප දෙනෙක් හිටියා මහා එපා කරපයෝ. උන්ට ඕනේ මාව බය කරන්න නෙමෙයි. මම ඒක හොඳටම දන්නවා. උන්ට ඕනේ මගෙත් එක්ක හිටපනිත් යාළුවෝ ටික බය කරන්න කියලා මම දන්නවා. ඊට පස්සේ කොහොම හරි ලයිට් ඕෆ් කරලා මගක් යනකොට මේගොල්ලෝ ආපහු පල්ලයට ආවා. මං එනකන් හිටියා. මොකද මම බය නැහැ කියලා දන්නවනේ. මං එනකන් හිටියා ඉතින් පඩිපෙළේ උඩට යන්න. ඉතින් මං ආවට පස්සේ ඉතින් ආර්ය අපි යන්න කාටද බය යන්කෝ කියලා හිටන් මෙහෙම මම ඉස්සර වෙලා යනකොට මගදී මට පේනවා කළු ඔලු ගෙඩි ටිකක් පැහැදිලි නෑ කවුද කියලා. අර මෙහිම බිත්තිය දිගට මේ මුළු තියෙන දැන් මම මෙහිම ලං වෙද්දී වගේ අමුතු සද්ද දාන කොච්චර කර පොඩි ළමයිනේ. මගේ පිටිපස්සේ හිටපුවුන් ඉතින් යට්ටි ගිරියෙන් කෑ ගැහුවා. මුන් ටික ආපහු පල්ලෙහාට දුවගෙන ගියා. මගේ මූණ පැත්තට අතක් ආවා. පැන්න ගමන් කෑවම. මගේ ආත්ම ආරක්ෂාවනේ. කෑවා කිව්වේ? කෑවා කියලා අත කෑවා. ආවා අත කෑවා. මොකුත් හුහාහා නෑ. අත ඉතින් අර ආපු එක බුදු අම්මෝ මෙන්න මිනි මරනෝ කියලා යට්ටි ගිරියෙන් කෑ ගැහුවා. ඌ සිහි නැතුව වැටුණා. මම උගේ ඇඟ උඩට වැටුණා. හේතුව මොකද මට කට අරගන්න බැරුව ගියා. මගේ ඒ කියන්නේ කට ලොක්කුණා. මං හිතන්නේ මේ හරියෙන් වගේ ඇල්ලුනේ. කටත් ලොක්කුණා.
ඊට පස්සේ ලයිට් වැටුණා. ලයිට් වැටෙනකොට අර කොල්ලා සිහිනතුව වැටිලා ඉන්න. මං ඌව කාගෙන ඉන්නවා. ඊට පස්සේ ඒලවට ඉන්ජෙක්ෂන් ඉඳන් ගැහුවා. මොකද ඇත්තටම ලේ විදින්න මං කාලා තිබුණා. ඊට පස්සේ මට මාරයා කියලා නම හැදුනා. ඒ සිද්ධිය නිසා. ඒ සිද්ධිය නිසා මාරයා කියලා නම හැදුනා. ඊට පස්සේ හැමෝම මාරයා තමයි කිව්වේ මට. ඒ කොල්ලෝ ආයේ පන්ති ආවේ නෑ. මම ඉතින් දිගටම ගියා චණ්ඩියා වගේ. ඊට පස්සේ කෑගල් හැමෝම ඊට පස්සේ මට මාරයා කිව්වේ. මම තමයි ඉතින් මගේ යාළුවන්ගේ ප්‍රේම සම්බන්ධතාවලට ඒවා නතර වුණාම ඒ කොල්ලෝ කරදර කරනවානේ. ඇයි වා මගේ ලියුම් වලට ආන්සර් කරන්නේ. ඇයි දැන් එයා නෑ. එයා කැමති නෑ. ඇයි මං තමයි ඒවට ගිහිල්ලා බෙල්ල තියෙන අර දුවන කෝච්චි වලට. ඉතින් ඒවා හින්දා හරියට මං කාලා තියෙනවා යාළුවෝ හින්දා පරිප්පු. පුංචි කාලේ මොන වගේ හීනද තිබ්බේ? මොනවාද තිබ්බේ ඉලක්ක? මෙහෙමයි. මට මගේ හැමෝටම තිබිච්ච පුංචි කාලය නෙමෙයි මට තිබුණේ. මගේ පුංචි කාලේ වෙනස්. ඒ කියන්නේ මගේ අම්මයි තාත්තයි දික්කසාද වෙනවා මට මාස 8ේදී. එතකොට ඒකට හේතුනේ ඕක මම ඇත්තම හුඟා තැන්වල කියලා තියෙන මගේ කතාව හැමෝම දන්නවා මාරපණ vs විජේකෝන් කියලා නඩුවක් තියෙනවා. ඒ නඩුව මගේ නඩුව. ඉතින් ඒක අදටත් නීතිය හදාරන කන්ද උඩරට නීතිය හදාරන විශේෂයෙන්ම විවාහ නීතිය ඇතුලේ ඉන්න ගොඩක් ওই දික්කසාද වැඩවලදී මං හිතන්නේ ඒක ගන්නවා. ඒක කියන්නේ පොඩි අර නීතියක් වෙනස් වෙච්ච පයිලට් ප්‍රෝග්‍රෑම් එකක් හැටියට ඉතින් ඒක කියවන හුඟක් අය. ඉතින් මගේ අම්මයි අප්පච්චි දික්කසාද වෙනවා. දික්කසාද වුණාට පස්සේ එතකොට මට මාස 8යි. ඒකෙන් පස්සේ මගේ අම්මගේ යටතේ තමයි මම ඉන්නේ. ඒ කියන්නේ උසාවියෙන් අපේ අම්මට අවුරුදු 5ට අඩු සියලුම දරුවන් මවට කියන නීතිය යටතේ. ඒ කියන්නේ අභ්‍යාස කොපුස් රිට් එකෙන් අම්මට මම බාර දෙනවා. බාර දුන්නාට පස්සේ මම ගොඩාක් සුරක්ෂිතව හැදෙන්නේ. අම්මා මම හංගනවා. මොකද අපේ අප්පච්චි එතකොට ඉතින් සෙට් කරලා තියෙනවා මං අවුරුදු 18 වෙන්න කලින් ඔය ළමයාව ගන්නවා කියලා. ඉතින් මං හැමතැනකම හංග හැදුන ළමයි. ඔය හංග යන කාලෙදී මට ආව දෙයක් දැන් මට ඒතකොට පොඩි කාලේ මගේ පුංචි පොඩි මනසට තේරිච්ච දේ තමයි මේ තාත්තගේ ප්‍රතික්ෂේප වීමක් තියෙනවා මට. ඒ ප්‍රතික්ෂේප වීම මොකද්ද කියන එක. දැන් තාත්තයි ගෙදර හැමෝම අප්පච්චිගේ ගෙදර හැමෝමට හරි ආදරේ. හැමෝම ආදරේ. අත්තම්මා ආදරේ. ඔක්කොමලම ආදරේ. නැන්දලා මාමලා ඔක්කොමලම ආදරේ. අප්පච්චිට විතරයි මේ ගැටලුව තිබුණේ. මොකද්ද හේතුව? ඒගොල්ලන්ගේ පවුලේ පිරිමි ගොඩක්. අප්පච්චි පවුලේ වැඩිමල්ම දරුවා එයා බලාපොරොත්තුවෙන් ඉඳලා තියෙනවා පවුලේ වැඩිමලා හැටියට පිරිමියෙක් ඉපදෙයි කියලා. ඉපදුනේ පිරිමි නැකතකින් ගෑනු ළමයි. හරිද? එතකොට ඒක ඇත්තටම පිරිමි නැකතකින් ඉපදිච්ච ගෑනු ළමයි මම. නමුත් ගෑනු ළමෙක් නේ, ගෑනු දරුවානේ. මෙයාට මේක ඔරොත්තු දුන්නේ. ඕක තමයි ප්‍රශ්නේ ඕනේ. එයාට කවුරු හරි නිමිත්තක් බල්ලා කියලා තියෙනවා ගෑනු දරුවෙක් ඉපදුනොත් අපලයි. මොකද එයා දේශපාලන ගමන් මගකත් හිටියා ඒ කාලේ වෙනකොට. පිරිමි දරුවෙක් ඉපදුනොත් විතරයි මෙයාට මේ මාර්ගයේ යහපත් වෙන්නේ කියන එක. ඉතින් මොකද හේතුව ඒ කියන්නේ ගෑනු දරුවෙක් ඉපදුනොත් ඒ ගෑනු දරුවා ගොඩක් බලගතුයි කියලා. ඒ කියන්නේ අප්පච්චිටයි මටයි එක බාලයක් ඇට ඉන්න බැලු මම පවර්ෆුල් වැඩිලු. හරිද? ඒ කියන්නේ උප්පත්තිය බරපතලයි මගේ ඉතින්. බොහොම ජම්ම කේන්දරයට අනුව මොකක් හරි එකක් තිබුණා. ඉතින් ඒ කතාව ඇත්ත වෙන්නේ නැති. ඇත්ත වෙන්නේ නැති කියලා කියන්නේ පොඩි කාලේ ඉඳලා මගේ තිබුණ පොඩි නායකත්වයේ පිළිබඳ එකක්. මට හිතුණා දැන් අප්පච්චිට විතරනේ මාව එපා. එහෙමනම් කවදා හරි දවසක මම මුළු ලෝකෙටම ඕනේ කරන චරිතයක් බවට පත් වෙනවා කියන ඉලක්කය. හැබැයි ඒ චරිතේ එන්නේ කොහොමද කියලා මම දැනන් හිටියේ නෑ. දැන් අත්තත් හමුදාවේ අප්පච්චිත් හමුදාවේ හින්දා මට හිතුණා මමත් දන්නවා කොහොමද දවසක හමුදාවට කියලා හමුදා නිලධාරියෙක් කියලා ඕව වගේ වතිනවා. හොරෙන් මං හමුදාවට ඇප්ලිකේෂන් උත් දාලා තියෙන අනන්ත ප්‍රමාණ. හැබැයි මට චිත්‍ර පුරුවන් ඉතින් ඔහොම එනකොට මං ඊට පස්සේ හිතුවා මං කවදාද දවසක ජනමාධ්‍ය වලට එනවා. එහෙමනේ ඒ කාලේ හිතෙන්නේ. මම ජනමාධ්‍ය වලට එනවා කියලා. ඇත්තටම මම අපේ අම්මට ඉඳන් උඹ මොන මාධ්‍යයකටවත් මං යමන්නේ නැහැ. හරිද? අවුරුදු 16 වෙනකොට කසාද බඳලා දෙනවා. ඉගෙන ගන්න ඕනත් නැහැ. හරිද? අවුරුදු 16 වෙනකන් O level කරා නම් මට ඇති කිව්වා. O level කරනකොට A level වලටත් මම පාස් වෙලා. ඒ කියන්නේ හොඳම රිසර්ච්. ඊට පස්සේ A level කරනකොට අපේ අම්මා මට මනමාලියෝ ගෙනවා ගෙදර ඕසෙට. හරිද? ඉතින් මනමාලියෝ බල්ලා අර හෙප්පු ඩාන්ස් උත් දාලා තමයි විභාගෙටත් ගියේ මම එකපාරක්. ඉතින් විභාගෙට ගිහිල්ලා විභාගෙ කරලා එනකොට මෙන්න A level උත් හොඳටම පාස් යුනිවර්සිටි යන්න. ඊට පස්සේ යන්න දෙන්න බෑ කියලා කිව්වා මම ලිඳට පැන්නා. ලිඳට පැන්න. මට ලිඳ ඇතුළේ ඉඳලා හොඳට පුරුදුයි ඒ කාලේ. අම්මව බෑ කරන්න පැන්නා ලිඳට. ලිඳට පැනලා මං ඉඳලා ඊට පස්සේ ගොඩට ගත්තට පස්සේ කිව්වා මේ දැන් ඔයාට මම මෙච්චර මේ සාම්පල් එකක් පෙන්නුවේ. හරිද? මට යුනිවර්සිටි යන්න දුන්නේ නැත්නම් මම මැරෙනවා කිව්වා. ඊට පස්සේ ආයෙන යුනිවර්සිටි එකට යන්න කියලා අවසර දුන්නා. හැබැයි නාට්‍ය එහෙම කරන්න එපා කිව්වා. මන් දන්නේ අයියා අප්පා මෙහෙම කිව්වේ කියලා.
ස්කූල් යන කාලේ කරලා තියෙනවද? ඉස්කෝලේ යන කාලේ සින්දු කියලා තියෙනවා වේදිකා නාට්‍ය වලට. හැමෝම මං ගැන හරියට කතා කරලා තියෙනවා. ඒ කියන්නේ මගේ ගීත ගායනා හැකියාව, රංගන හැකියාව පිළිබඳ කතා කරලා තියෙනවා. මට අවබෝධයක් තිබුණේ නැහැ. ඉස්කෝලේ යන කාලේ අවස්ථා කීපයකම මට රඟපාන්න අවස්ථාවන් ලැබිලා තියෙනවා. එතකොට අපේ අම්මා මට යන්න දුන්නෙත් නැහැ. ඒවා කිසි දෙයකට යන්න දුන්නේ ආව අධ්‍යක්ෂකවරුන්ට බැනලා පන්නලා තියෙනවා. හරිද? එතකොට ඒවත් එක්ක අපේ අම්මට නිකන් පොඩි එකක් එන්නේදී මම රඟපායිද කියලා. අපේ අම්මා පළවෙනි මටේටම මට කිව්වනේ යන්න දෙන්නේ නැහැ උඹට රඟපාන්න බෑ කියලා. ඉතින් ඒ හින්දා මම ඉතින් හිතුවා මං අනිවාර්යයෙන්ම රඟපානවා කියලා. රංගන ශිල්පිනියක් විදියට සාර්ථක වෙනකොට සම්මාන හම්බ වෙනකොට ඒ හේතු නිසාවත් අම්මගේ හිත ඇද්දුනේ නෑ මම පළවෙනි සම්මාන ගන්නකොට අපේ අම්මා ගැහුවා BMC එකේ මට. හොඳම නිලියට හිමි සම්මානය දුලීකා මාරපණ කියනකොට 99 අවුරුද්දේ වේදිකා නාට්‍යවල මොකොත් නෑ අත දිග්ගරලා දුන්න පටෝර් ගාලා මූණ හරහා එතකොට මර ලයිට් බීම් එක වැටෙනවානේ දැන් මගේ මියුසික් එක නෙමෙයි ඉස්සර බෙරකාරයෝ ගහනවානේ බෙරකාරයෝ උද්දට ගහලා නිකන් මගුල් බෙර වගේ ගහලා අර ලයිට් බීම් එක වැටෙනකොට අපේ අම්මගේ අත මගේ මූණේ ඉඳන් මෙහෙට එනවා මං ඉතින් ඒක කාගෙන hina වෙලා ලස්සනට වේදිකාවට නැගලා සම්මානය අරගෙන අම්මා ගාවින් ඇවිල්ලා වාඩි වුණා යමන් ගෙදර මරනවා මං යමන් ගෙදර ඇත්තටම මාව අරගෙන ඒකට විශ්වවිද්‍යාලයේදී මං සම්මානය අරගත්තේ මාස 3ක් මට විශ්වවිද්‍යාලේ එන්න හම්බුන්නේ මගේ යාළුවෝ ගෙදර ගිහිල්ලා අපේ අම්මට වැඳලා අනේ ටීචර් එහෙම කරන්න එපා අපි යාට අය රඟපාන්න දෙන්නේ අපි දෙන්නේ යාට මේ යාව දෙන්න අපිට අනේ අපිට යා නැතු ඉන්න බෑ කියලා ඉතින් මගේ යාළුවෝ ගොඩාක් ගෙදර ඇවිල්ලා අපේ අම්මට වැඳලා මා විශ්වවිද්‍යාලයට අරන් ආවා අපේ අම්මා උඹත් වැඳපන් වැඳලා සමාවිල්ල කියපන් අය කවදාවත් රඟපාන්නේ නැහැ කියලා මං කො මට සමාවෙන්න මගේ රත්තරන් අම්මා කියලා පාත් වෙලා දනිස් දෙක මෙහිම ඔළුවේ මෙහිම ගහලා අය රඟපානවමයි කියලා තමයි ඇත්තටම මම වැඳේ රඟපානවමයි ඔව් දැන් තරුණ අහිංසක ටීචර්ගේ ඉඳන් ගුරුවරියගේ ඉඳන් අත්තම්ම වෙනකම් විවිධ පරාසයන් වල අක්කා චරිත නිරූපණය කළා තියෙනවා. ඒ විවිධත්වය කොහොමද අක්කගේ මේ ගමනේදී හදාගත්තේ? ගමේ. මගේ ගමේ. මම ඒක හරිම අවංකවම කියන්න ඕන දෙයක් තමයි. මගේ ගම මම මේ ජීවත් වෙන සමාජය මේ පසුබිම මේ හැම එකම තමයි මගේ පාසල. මගේ විශ්වවිද්‍යාලය වෙන්නේ ඔයත් මගේ ගුරුවරයෙක්. මොකද හේතුව මම ඔයාගෙනුත් ඉගෙන ගන්නවා දෙයක්. මගේ ගමේ මගේ ගෙදර මගේ අම්මගේ හිටපු සහායිකාව පුංචිනාගේ මම ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. එයා තමයි මගේ පළවෙනිම රංගන ගුරුවරිය. මට අදටත් මතකයි මගේ අම්මා එයාට කියන අම්මට එළියට යන්න ඕන වෙනකොට මේ පුංචින වත්තපල්ලයට අරන් ඵලයන් කියනවා. මොකද මං කෑ ගහලා අඬනවා අම්මා නැති වුණාම. ඒතර පුංචිනා මට මම අපි කොස් කඩන්න කියලා හිට මම කොස් කඩන්න කියලා යනවා. ඉතින් ඇති දෙයකට නෙමෙයි අර අම්මා යන එක මග අරවන්න. ඉතින් එයා මාව කොස් කඩන්න කියලා අරන් ගිහිල්ලා මෙයා මට සින්දු කියලා දෙනවා. මෙයා මට කවි කියලා දෙනවා. මෙයා මට කුරුල්ලු පෙන්නනවා. ඊට පස්සේ මෙයා මට මේ සත්තු ඇවිදින හැටි. නරි ඒකලේ නරි ඉන්නවා. ඊට පස්සේ නරි ඇවිල්ලා කෑ ගහනවා. මෙයා මට කර පෙන්නනවා. එයා තමයි මගේ පළවෙනිම රංගන ගුරුවරිය. එයා අදටත් මට ඒ කියන්නේ ඒ කාන්තාව මගේ ආදවතේ ජීවත් වෙනවා. මම හිතුවා කවදා හරි දවසක මම පුංචිනාගෙන මම සිනමා පටයක් කරනවා කියලා. ඒ තරම්ම දේවල් එයා ගාව ගැබ් වෙලා තිබුණා. එයා තමයි මගේ පළවෙනි ගුරුවරිය. එතකොට මගේ ගමේ මගේ ගෙදරට ආපු ගියපු හැම කෙනෙක්ම මගේ ගුරුවරෝ. ඊට පස්සේ මම විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ පැත්තකින් තියන්නකෝ මට හම්බ වෙච්ච අය වෙන එකක් තියා විශ්වවිද්‍යාල පල්ලෙහා පීච්නෙට් කියලා කඩයක් තිබේ කඩේ අයියක්කයි. ඒගොල්ලොත් මගේ ගුරුවරෝ. මොකද හේතුව මම ගිහිල්ලා බලාගෙන ඉන්නවා. ඒගොල්ලෝ හැසිරෙන විදිහ, කතා කරන විදිහ, අඳින පළඳින විදිහ, බලන විදිහ ඒ හැමෝම මගේ ගුරුවරු. ඉතින් එතකොට මම එයාලගෙන් තමයි ඉගෙන ගත්තේ බස් එකේ යන මිනිස්සු. හරිද අපිත් එක්ක එලිපෙහෙලි බස් හෝල්ට් වල හිටගෙන ඉන්න මිනිස්සු. ඒ කියන්නේ මම හරි වාසනාවන්තයි සංජය. මම මේ සමාජයේ පහළම මට්ටමේ ජීවත් වෙන මිනිස්සයාගේ ඉඳන් මේ සමාජයේ ඉහළම මට්ටමක ජීවත් වෙන මිනිස්සයා වෙනකන් ඒ පරාසයේ හැම චරිතයක්ම මට ඇසුරු කරන්න ලැබිලා තියෙනවා. අපේ අම්මා මට ඉඳගෙන කියන්නේ මේ නම් අපේ පවුලක ගේනියක් නෙමෙයි මේක මේ කොහෙද මන් දන්නේ කාණුවකද මන් දන්නේ ඉපදෙන්න ඕන එකක් මේ ඇවිල්ලා ඉන්නේ. කියන්නේ ඒ තත්වයේ ඉඳලම හැම ජීවිතයක් දිහාම මම බලනවා මොකද හේතුව මගේ ජීවිතේට ගොඩාක් දේවල් එක්කව කරගන්න පුළුවන් මගේ වෘත්තියට. මේ ශේෂ්ත්‍රය ඇතුලේ ඇගීම් වගේම දරුණු විදිහට විවේචන වලටත් ලක් වෙන්න සිද්ධ වෙනවා.
මේ දේවල් එක්ක අක්කගේ අනන්‍යතාවය ඒ විදිහටම පවත්වාගෙන මේ ගමන ආවේ කොහොමද වෙනස් නොවි? මේමයි නෝ විවේචන කියන ඒවා අපිට දැන් දකින්න ලැබිලා තියෙන මේ වර්තමානයේ මේ සෝෂල් මීඩියා එක්කනේ. එනි මිනිසුන්ට අවස්ථාවක් ලැබිලා තියෙනවනේ හිතේ හැටියට ඕනෑ කෙනෙකුට මඩ ගහන්න. ඒ කියන්නේ ඒකට හේතු ඕන්නේ. ඉතින් මට තියෙන දේ තමයි මට ඒවා එකක්වත් අදාළ නැහැ. මොකද හේතුව මං එදා ඉඳන්ම මට දැන් අවුරුදු 50ක් සංජය. මේ අවුරුදු 50 අවුරුදු 30ක් මම මේ විශේෂ ක්ෂේත්‍රය තුළ රැඳිලා තියෙනවා. එතකොට මම මොනතරම්නම් මේක තුල දේවල් ඉගෙන ගන්න නැද්ද? මම අර ගෙයක් ඇතුලේ කාටවත් පෙන්වන්න නැතුව බොහොම ආරක්ෂාකාරීව රැකවල් එක්ක හදපු ළමේ වයස අවුරුදු 18න් පස්සේ එළිය සමාජයට බැස්සට පස්සේ මේ සමාජයේ දකින්න දේවල් ගැන හිතන්න. එතකොට ඒ දේවල් එක්ක කියන්නේ මට මේ ඊයේ පෙරේද මම දැක්ක කවුද මන් දන්නේ මගේ ජාතකය හොඳ නැහැ කියලා තියෙනවා. මම ඉතින් පස්සේ කල්පනා කරලා බැලුවා දැන් තව කෙනෙකුට ජාතකය හොඳ නැහැ කියලා කියන්නේ ඒ ජාතකයේ අවුලක් තියෙන හින්දානේ. වර්ධ තේරෙනවද මම මේ කියන්නේ? ඕනෑම මිනිස්සේ තව කෙනෙකුට නරක විදියට චෝදනා කරනවා නම් එයාට ඒ අත්දැකීම තියෙනවා. එයා ඒක ඉඳලා තියෙනවා, එයා ඒක විඳලා තියෙනවා. ඒක හින්දා තමයි එයා ඒක ගැන හොඳටම දන්නේ. එතකොට මම හිතනවා අනේ මේ මිනිස්සයා පව්. දැන් මේ මිනිස්සයාට බොහොම නරක පරිසරයක් තමයි තිබිලා තියෙන්නේ. එතකොට දැන් හිතන්නකෝ දැන් මට සමාජ මාධ්‍යයක් කුසල නරක විදියට පහර ගන්නවා කියලා. ඒ මිනිස්සයාට මොකක් හරි ඇරියස් එකක් තියෙනවා. ඒ කියන්නේ එයාට ජීවිතේ නොලැබුණු දේවල් බොහෝයි. ඒ තව කෙනෙකුට ඒ දේවල් ලැබෙනවා දකින්නකොට ඒක හරි අමාරුයි විඳ ගන්න. මම එහෙම තමයි මිනිස්සු සම්බන්ධයෙන් හිතන්නේ. එතකොට මට තියෙන දේ සංජය මට ඒවා ගැන හිතන්නට හෝ ඒවා බලන්නට හෝ ඒ වෙනුවෙන් කම්පා වෙන්නට හෝ මට වෙලාවක් නැහැ. ඒක තමයි ඇත්ත කතන්දරේ. මොකද හේතුව අපි මේ උපන් දවසේ ඉඳන් මැරෙනකන් මේ ඉන්න කාල ටිකනේ අපිට තියෙන්නේ. එතකොට මට හම්බ වෙලා තියෙනවා මේක ස්වභාව ධර්මයාගෙන් ලැබිච්ච මහ විශාල අවස්ථාවක්. කලාකරුවෙක් හැටියට මගේ මේ ගත කරන ජීවිතේ ගත කරන්න මට ලැබිලා තියෙන්නේ. ඕක හැමෝටම හම්බ වෙන්නේ නැහනේ. එතකොට හම්බුන් නැති කට්ටිය හම්බුන මිනිස්සුන්ට ඊර්ෂ්‍යා කරන්න හොඳ නැහැ. හරිද? ඒ කරන්න ඕන ඒගොල්ලොත් එක්ක එකතු වෙලා සහයෝගයෙන් මේ ගමන කොහොමද අපි යන්නේ කියන එක. ඒක තමයි වැදගත් වෙන්නේ. හැබැයි වැඩේ වෙලා තියෙන්නේ අර Tamanට අර ගොඩක් වෙලාවට ඔයා දන්නවා මට වඩා හොඳට Tamanට දේවල් නොලැබෙනොත් ලැබිච්ච එකට බයිනෝ. ගියක් හරි කවුරු හරි හදලා තියෙනවා නම් ලස්සනට ඕක බලාගෙන ඉන්න එක කියන ඕක කුඩු බිස්නස් කරන්න නැති. නැත්තම් කොහොමද ඔහොම ගයක් හදන්නේ? හොඳ වාහනයක කවුරු හරි යනවා දැක්කොත් මොකක් හරි උගේ තියෙනවා කූට වැඩ. නැත්තම් කොහොමද ඔහොම අනේ අර මිනිහා ලෝන් ගාලා වෙන්නේ තේ වාහනේ ගන්න නැත්තේ මේ මනුස්සයාගේ ආසාවට. දැන් ඒකයි මම කියන්නේ තමන්ගේ දියුණුව ගැන නොතකා අනුන්ගේ දියුණුවට ඊර්ෂ්‍යා කරන මිනිස්සු අනුන් දිහා කාලේ මරාගෙන බලාගෙන ඉන්න මිනිස්සු ගැන මට තියෙන හරීම අනුකම්පාව. ඒ හින්දා මම හැමෝටම කියන්නේ තමන්ගේ ගමන යන්න. බොහෝ ඒ කියන්නේ සමාජයේ හින්දා ගමන වේගවත් කරන්නත් එපා. සමාජයට ඕන විදිහට ජීවත් වෙන්නත් එපා. මම කවදාකවත් මේ සමාජයට ඕන විදිහට ජීවත් වෙන්න අඩු ගානේ මමගේ අම්මට ඕන විදිහට ජීවත් වෙච්ච ගෑණියක් නෙමෙයි. මමගේ ස්වාමි පුරුෂයාට ඕන විදිහට ජීවත් වෙන ගෑණියක් නෙමෙයි. මමමයි. මම මගේ මේ විදිහ එදත් මෙහෙමයි ඕගොල්ලන්ට මම සමහරවිට ආව මුල් කාලේ අහිංසකයි වගේ පේන්න ඇති. හැබැයි මම අහිංසක නෙමෙයි. මම අහිංසක කෙනෙක් නෙමෙයි. හැබැයි එහෙමයි කියලා මම කාටවත් හානි කරන දරුණු චරිතයක් නෙමෙයි. හරි මගේ මොකද්දෝ කරුමයකට මේ පොදු කාරණාවලදී මිනිස්සු වෙනුවෙන් කියලා එළියට බහලා හොඳ කුණ්ඩවාලයක් මං කරගහ ගත්තා. ඒ කියන්නේ හොඳ කුණු බාකට් එකක් ඔලුවට හලා ගත්තා. හැබැයි මං ඒක ගැන දුක් වෙන්නේ නැහැ. මොකද ඒ වෙලාවේ හැටියට මේ සමස්ත සමාජය වෙනුවෙන්ම ඒ ඉල්ලීම් ආවා. ඒකට මමත් මේ ශිල්පිනියක් කියන එක නෙමෙයි. මම ඒ වෙනුවෙන් මමත් ඒ මිනිසුත් එක්ක රැඳුණා. ඒ මිනිසුත් එක්ක මම කාලය ගත කරා. එතකොට ඒක එක කුලවලට දාලා මට දෝෂාරෝපණය කරන මිනිස්සු ඕනේ තරම් ඉන්නවා. ඉතින් මම හැම කෙනෙකුටම කියන්නේ කලාකාරයෝ දිහා පාර කන්නඩි දාලා නම් බලන්න එපා. ඒක තේරුමක් නැති වැඩක්. මොකද කලාකරුවා හැම වෙලෙම මේ සමාජ ඒ කියන්නේ ජනතාවත් එක්ක ජනතාවාදී මිනිස්සෙක්. එතකොට ජනතාව වෙනුවෙන් ඕනෑ වෙලාවක ඒ කාලේ නම් මේ මුළු ලෝකෙම කලාකාරයෝ ජනතාවත් එක්ක පාරට බහිනවා. ජනතාවත් එක්ක තමන්ගේ නිර්මාණ කරනවා. ඒ කියන්නේ මේ අපි හැම කරන කවුරු හරි කියනවා නම් අපි දේශපාලනික නැහැ කියලා අපි හැමෝම දේශපාලනික සත්වෙක් සංජය. හරිද? ඒක අපිට නවත්තන්න බෑ. ඔයාටත් ඔයාගේ පක්ෂ දේශපාලනයක් නෙමෙයි මම මේ කියන්නේ. ඔයාට වෙනම පොලිටික් එකක් ඔයාට අනන්‍ය වෙච්ච එකක් තියෙනවා. ඔයාගේ මතවාදයක් ඔයාට වෙනම තියෙනවා. මටත් පාටක් නෙමෙයි මට මගේ මතවාදයක් තියෙනවා. මම ජීවත් වෙන විදිය දේශපාලනිකයි. මම හැසිරෙන විදිය දේශපාලනිකයි. ඒක නවත්තන්න බෑ අපිට. හරිද? එතකොට මේ ඉපදුනොත් හැම සත්වෙක්ම දේශපාලනික සත්වෙක් මරණකම. ඉතින් මට කියන්න තියෙන සරලම දේ තමයි මට මොන මඩ ගැහුවත්
මට නම් වගක්වත් නැහැ. මම මගේ ගමන යනවා. මම හොඳට හම්බ කරනවා. මං හොඳට සතුටින් ඉන්නවා. මට ඕන විදිහට මම ජීවත් වෙලා ඉන්නවා. මගේ මිනිස්සුත් එක්ක. ඉතින් මන් දිහා බලාගෙන දුක් වෙන්න. හරි දැන් අපි පොඩ්ඩක් වෙනස් විදිය කතා කරමු. මම වෙනස් විදිය දේවල් ටිකක් අහන්නම් අක්කගේ. විවාහය තුල ආදරය යනු මොකක්ද? විවාහය තුල ආදරය. ඒක ඔය ආදරය කියන එක විවාහයකට විතර ලව් කරන්න පුළුවන් කාරණාවක් නෙමෙයි. අපි හැමදාම ආදරය කියන එක බලාපොරොත්තු වෙනවා සහ විඳිනවා සහ ඒ වෙනුවෙන් තමයි අපි ජීවත් වෙන්නේ. අපි ආදරයට හරි කෑදරයිනේ සංජය. ඒ නැති වුනහමනේ අපි ඒවෙන් වෙන් වෙලා යන්නේ. එහෙම නැත්නම් ඒ වෙනුවෙන් අපි පස්සෙන් පන්නගෙන යන්නේ. විවාහය ඇතුලේ ආදරයක් කියලා කියන්නේ ගෞරවය, කැපවීම. ඒ කියන්නේ ආදරය කියලා කියන එක වචනයක් විතරක් නෙමෙයි කියලායි මම කියන්නේ. සහ ගෞරවය, කැපවීම සහ එකෙක්නා වෙනුවෙන් ඉවසීම. ඒ සියලුම දේ එකහුනහම තමයි ආදරය කියන වචනේ එන්නේ. ඉතින් ඒක අත්දකින්න මනුස්සෝ පින් කරන්න ඕන. ඒ කියන්නේ විවාහය තුල ආදරය අත්දකින්න නම් මිනිහෙ පින් කරන්න ඕනේ. මොකද හේතුව අපි කලින් කොච්චර ආදරය කියලා කිව්වත් කසාද වැන්දට පස්සේ ආදර නැති වෙලා යනවා. ඒ අත්දැකීම් හුඟක් අයට ඇති. හැබැයි වාසනාවට තාම මම දික්කසාද වෙන්න හිතලා නැහැ. මම හිතන්නෙත් නැහැ වෙයි කියලා. හැබැයි මගෙත් එක්ක ඉන්න අමාරුයි. හැබැයි මට හම්බ වෙච්ච හොඳම පුද්ගලයා තමයි මම හිතන්නේ මට හම්බ වුණේ. හැබැයි ඒ ਸਰව සම්පූර්ණ 100% ගැලපෙන පුද්ගලයා නෙමෙයි. හැබැයි අපි දෙන්නගේ තියෙන ගෞරවය සහ ඒ කැපවීම සහ ඒ ඉවසීම නිසා අපි දෙන්න තුල ඒ බැඳීම තාම තියෙනවා. ඒ ආදරය කියන බැඳීම තාම තියෙනවා. ඒ හින්දා දවසින් දවස අලුත් වෙනවා. එතකොට විවාහයට දැන් අපිට නිතර ඇහෙන දෙයක්නේ. බඳින්නේ කලින් හිටිය කෙනා නෙමෙයි දැන් ඉන්නේ. වෙනස් වෙලා. ආදරේ කලින් තිබ්බ ආදර නෙමෙයි දැන් තියෙන්නේ. එහෙම වෙන්නේ ඇයි? එහෙම වෙන්න මම ඒක දකින දේ තමයි කලින් හිටපු කෙනා වැරදි තැනකින් අල්ලගෙන තියෙන්නේ. ඒ කියන්නේ ඕකේ හරි සරල දෙයක් වෙන මේ සමාජ ජීවත් වෙනකොට අපි හරි බොරුවක් ඇතුළේ ජීවත් වෙනවනේ. ඔයා බලන්න දෙන්නෙක් යාළුනාට පස්සේ ඉස්කෝලේ යන කාලේ වුණා. යාළුවෙක්ගෙන් හරි ඉල්ලගෙන ණයට ලස්සනම ෂර්ට් එක ඇඳගෙන සුවඳම පර්ෆියුම් එකක් ගහගෙන පට්ට ක්ලීන් ගිහිල්ලා වෙන බොරුවක් මමනවනේ. ඔය යාළු වෙලා ඉන්න කාලෙම ওই බොරුව මවනවනේ අපිට. ඒ කියන්නේ මම කවුද කියන එක හරියට පෙන්වන්න නැතුව බොරුවක් මවලා පෙන්නනවා මම මෙහෙමයි කියලා. අපිට විවාහ වුණාට පස්සේ තමයි තේරෙන්නේ අම්මට උඩු විවාහ වෙනකොට වුණාට පස්සේ ඉන්නේ මේ මිනිහා නෙමෙයි කියලා. එක්ක මේ ගෑණි නෙමෙයි කියලා. ඒ කියන්නේ අර බොරුව. ඒ කියන්නේ මම කියන්නේ අවංකවම කෙනෙකුට තමන් හරියටම කවුද කියලා අවබෝධයෙන් යුතුව මේ ගමන යනවා නම් ප්‍රේම කරන කාලෙත් මං හැටියටම පෙනී හිටිනවා නම් එතකොට මගේ තියෙන ගඳ සුවඳ දෙක මේ මිනිස්සයා දැනගන්නවා. ඒ මිනිස්සයාගේ ගඳ සුවඳ දෙකම මම දැනගන්නවා. කියන්නේ මේ මිනිහාගේ මේ වැරද්ද තියෙනවා. මේ මිනිහාගේ මේමයි විදිය. මෙයා මෙහෙමයි. එතකොට ඒ වෙලාවේ මම තීරණය කරනවා මෙයාව මට ගැළපෙනවාද නැද්ද කියන එක. දැන් වෙලා තියෙන්නේ අපි යාළු වෙලා ඉන්න කාලේ අනේ ඔක්කොම සර්ප්‍රයිස් ඕ මයි ගෝඩ් කියලා එන්න මාර ව්‍යාජ කිසිම තේරුමක් නැති ආටෝප බොරුවක් අපි මවාපෑවට පස්සේ විවාහ වුණාට පස්සේ අපිට ඒක අර කාලේ gift දෙනවා will you marry me කියලා දන ගහන්න ඕන මේ මම දැකලා තියෙන ඒවා will you marry me please කියලා දන ගහලා මුද්ද දාලා වටේ මල් මාලා ආලවට්ටම් දාලා බැඳලා මාසෙයි අවුරුද්දයි. ඒ කියන්නේ අර බොරුව මේන්ටේන් කරන්න අමාරුයිනේ. බොරුවක් මේන්ටේන් කරන්න අමාරුයි. එතකොට ඒක මේන්ටේන් වෙන්නේ නැති වෙනකොට අරක නීරස වෙන්න පටන් ගන්නවා. අර තිබිච්ච ලස්සන සුරංගනා ලෝකේ නැති වෙනවා. මං කියන්නේ ඊට වඩා හරි අවබෝධකින් යුතුව දෙදෙනෙක් අතර සම්බන්ධතාවයක් ගොඩ නැගෙනවා නා. විවාහයෙන් පස්සෙත් ඒක පවත්වාගෙන යන්න හරි ලේසි. මොකද අවබෝධ කරගෙන තමයි එතෙන්ට අවිල්ලා තියෙන්නේ. හොඳයි. වෙන කෙනෙක්ගෙන් දකින්න අකමැතිම ඇටිටියුඩ් එක. වෙන කෙනෙක්ගෙන් දකින්න අකමැතිම ඇටිටියුඩ් එක. මම හරීම අකමැති පිරිමි පාර්ශවයක් නම් කාන්තාව අවතක්සේරු කරනවට. මම හරි අකමැතියි. ඒ කියන්නේ සමහර වෙලාවට අපි අපේ ගෙදර අම්මයි බිරිඳයි මරු. හැබැයි එළියේ කාන්තාව මරු නැහැ. හැබැයි මේ පුද්ගලයාට තේරෙන්නේ එයාගේ අම්මා බිරිඳත් එළියේ සමාජයට ගියාම අර කාන්තාව කුලකෙම තමයි. වෙනස් වෙන්නේ
එයාට විතර ඒ අම්මයි බිරිඳයි වෙන්නේ. එතකොට මම කියන්නේ පිරිමියෙක් නම් ඇයි මේ සමස්ත සමාජයේ සියලුම කාන්තාවන්ට ඒ ගෞරවය දෙන්න බැරි? ඇයි එළියේ ගැහණියට විතරක් වැරද්ද කියලා? ඇයි තමන්ගේ කිල්ලෝට දිහා බලන්නේ නැත්තේ? හරිද? ඒ පිරිමිගේ ඇතැම් ගතියට මම ඒකට කැමති නෑ. ඒක සමහර ගෑනු පාර්ශවයන් තුලත් එහෙම තියෙනවා පොඩ්ඩක්. ඒ කියන්නේ දැන් මංගවත් තියෙනවා සමහර වෙලාවල් වලට. හැබැයි මම ඒ දකින්න දේ මූන්ටමත් මං කියනවා. මගේ ස්වභාවය. ඔයාගේ මේ ගතියට මං කැමති නෑ. මේක හොඳ නෑ, මේක බැඩ නෑ, මේක බොරුවක්. මේක කරුණාකරලා ඔය අයින් කරගන්න. පවතින නම් ඒක අයින් කරගන්න කියන තැනුත් තියෙන. ඒක මගේ වැරද්දක්. ඒක මගේ වැරද්දක්. ඒ කියන්නේ මම කැමති හැම කෙනෙක්ම බොහොම අවංකවම ජීවත් වෙන්න පුළුවන් නම්. ඒ ඇරුණාම මම එළිය සමාජයේ දකින්න අකමැතිම දේ තමයි මේ අනිත් අයගේ මේ මඩිස්සලේ හොයන එක. ඒ කියන්නේ අනිත් අයගේ වත්කම් හොයන එක, අනිත් අයගේ මේ අතේ ගැවසෙන මුදල් ප්‍රමාණය කොච්චරක්ද කියලා හොයන එක. ඒක මං හිතන්නේ ඒක ඇත්තටම වැඩක් නැති දෙයක් කියලා. මොකද තමන් හැම වෙලේම උත්සාහ කරන්න ඕනේ තමන්ගේ දියුණුව කොහොමද ඉස්සරහට කරගෙන යන්නේ කියන එක. අනිකාගේ පොකට් එක අදාළ නැහැ කියලා. අසීරු අත්දැකීමක් තුලින් ජීවිතයට එකතු කරගත්ත පාඩමක්. මෙහෙම දෙයක් තියෙනවා. ඇත්තටම මං ජීවිතේ අසීරු නෑ මට මොකද. පරිප්පු කියලා කියන්න පුළුවන් ඒවා තිබිලා තියෙනවා. මම හිතන්නේ ඒවා අත්දැකීම් කියලා. අපි ජීවිතේ මුහුකුරා යනකොට අපි මේ අත්දැකීම් එක්කහු කරන්නේ. එතකොට මට ආයෙ මම එනවා කැරකිලා මගේ අත්තා කියපු කතාවකට. අත්තා මට කියලා තියෙනවා දවසක් වැරද්දක් කරනවා නම් වැරද්දක් වෙනවා නම් ඒක එකපාරක් වෙන්න පුළුවන්, දෙපාරක් වෙන්න පුළුවන්, තුන් පාරක් වෙන්න පුළුවන්. හැබැයි ඒටත් වඩා එක වෙනවා නම් ජීවිතේට ඒක පුරුද්දක්. ඒක වැරද්දක් නෙමෙයි පුරුද්දක්. ඉතින් මගේ ජීවිතේ එකපාරක් වෙලා ඇති ගොඩාක් දේවල්. ප්‍රේම කරන ඒවා කරලා තියෙනවා. එතකොට යාළුවන්ට සල්ලි දීලා ඒවා පවුණු දී ඉඳලා තියෙනවා. සමහර මිනිස්සු වෙනුවෙන් ඉදිරිපත් වෙලා දේවල් කරලා ඒක ආපහු මට අර මොකද්ද මේ බූමරෑන්ග් එකක් වගේ මගේ පස්සෙන් ඇවිල්ලා තියෙනවා. එතකොට ඒක දෙපාරක් කරන්නේ මම. එකපාරයි මගේ අතින් වෙන්නේ. ඉතින් ඒක හින්දා මම පුරුද්දක් හැටියට ඒවා කරන්නේ නැති හින්දා ඒවා කිසිම දෙයක් මට අසීරු නෑ මූණ දෙන්න. මොකද ආයේ නැවත වතාවක් මගේ ජීවිතේ ඉස්සරහට ඒක සිද්ධ වෙන්නේ නෑ. අත්දැකීමක් තියෙනවා. ඒ අත්දැකීම අනුසාරයෙන් මගේ ගමන මං අරගෙන යනවා. හරි, ඒ වෙනස් විදිහේ කතා බහ ඉවරයි. අම්මා කියන්නේ අක්කගේ ජීවිතයේ විශේෂ පරිච්ඡේදයක්. මම කොන්ද? අපි අම්මා ගැන ටිකක් කතා කරමු. මට හම්බ වෙච්ච මගේ අම්මා කියන තැන හිතන්නේ නැතුව මම ගැහණිය ගැන කියන්නම්කෝ. දැන් මේ කාලේ අපි දකිනවා ඕනෑ තරම් ගැහණුන් තමන්ගේ කුසින් වදන දරුවන්ව තතැරලා දාලා යනවා. ඊට පස්සේ මේ සමාජයේ අපි ගැහණු ඕනෑ තරම් දකිනවා ස්වාමි පුරුෂයාගෙන් වෙන් වුණාට පස්සේ තවත් කෙනෙක් තමන්ගේ ජීවිතයට ලං කරගෙන ආයෙත් නැවත වතාවක් අපේ ජීවිතේ අත්දැකීම් බහුල කරගන්නවා සහ ජීවිතේ එපා කරගන්නවා. නමුත් තමන්ගේ ඒ කියන්නේ තමන්ට ආදරේ නැහැ. මම ඒවා දකින්න තමන්ට ආදරේ නැහැ සහ තමන්ගේ අවශ්‍යතාවය මුල් කොටගෙන ඒ අවශ්‍යතාවය පස්සේ දුවනවා. ඒ කියන්නේ අපි කොටිම කියමු ලිංගික අවශ්‍යතාවය කියලා එහෙම වෙන්න පුළුවන්. දැන් මගේ අම්මා මගේ යෝජිත විවාහයෙන් තමයි විවාහ වෙන්නේ. මගේ අපච්චිගේ නම යූ විජේකොන්, මගේ අම්මා මානෙල් මාරපන. එතකොට අම්මයි අපච්චි දෙන්න විවාහ වෙලා එයාලා දෙන්න පෞල් කාලෙදී අවුරුදු 2ක්. මම ඉපදිලා මාස 8ක් වෙනකොට දෙන්න වෙන් වෙනවා. හැබැයි මගේ අම්මා මගේ ජීවිතේ මම දැක්ක අතිශයම ගෞරවනීය ගැහණිය. ඒ කියන්නේ මට මගේ අම්මගෙන් තිබුණේ මේ අල්ප මාත්‍රික ඒවා ටිකක් විතරයි. අර අපච්චි ගාව තිබිච්ච දඩබ්බර කන් ටිකකුයි අම්මගේ ඒ ඉවසීම කියන එක. ඊට පස්සේ දයාව, ඒ කරුණාව තමන්ගේ දරුවන්ට වඩා ඒ කියන්නේ බෙදා ගන්න එක. එයා හැම වෙලේම මට ඉඳගෙන කියන්නේ ඔයා මගේනේ. අක්කලාට අඩුවක් කරන්න හොඳ නෑනේ. ඔයාට අඩුවක් වුණාට කමන්නේ නෑ කියනවා. අපේ අම්මා එහෙම කියලා තියෙනවා. දැන් අලුත් අවුරුද්දට එයාට ගොඩාක් කට්ටියට රෙදි ගන්න ඕනේ ඒ ගුරු පඩියෙන්. එතකොට අම්මා මයින් අහලා තියෙනවා පුතේ ඔයාට මම උපන්දිනේට අරන් දෙන්න දැඳුම. ඔයාට මම මේ පාර අක්කගේ ඇඳුම පොඩි කරලා හරි ගස්සලා දෙන්න. ඒගොල්ලන්ට අලුතෙන් අරන් දෙන්න ඕනේ. යාගේ අම්මත් නෑ අප්පච්චිත් නෑ පවුනේ. ඒ කියන්නේ ඒ තමන්ගේ දරුවා විතරක් නෙමේ දරුවා කියලා හිතන්න පුළුවන් ගුණේ. දැන් ඉන්න හුඟක් මව්වරුන් ගාව තියෙන්නේ තමන්ගේ ළමයා විතරයි එක්ක. අනිත් එකත් එක්ක තරඟකාරීත්වයක් හදනවා.
ඒ කියන්නේ අක්කගේ ළමයි එක්ක, මල්ලිගේ ළමයි එක්ක, අයියාගේ ළමයි එක්ක, අල්ලපු ගෙදර ළමයි එක්ක තරඟකාරීත්වය හදනවා. හරිද? ඔයා යාලට වඩා ඉගෙන ගන්න ඕනේ. ඔයා වැඩිපුර ලකුණු ගන්න ඕනේ. ගත්ත නැත්නම් ගෙදර එන්න නෙමෙයි. ඇයි ළමයි මේ වහකන්නේ? ඇයි ළමයි මේ පල්ලම් බැටලා මැරෙන්නේ? ඇයි ළමයි මෙච්චර ડિප්‍රෙෂන් වෙන්නේ? මට එහෙම එකක් කවදාවත් තිබිලා නැහැ. මට තරඟකාරීත්වය කියන එක කවදාවත් දීලා නැහැ. අපේ අම්මා මට පුංචි කාලේ ඉඳන් පුරුදු කරා කණ්ඩායමක් එක්ක කොහොමද එකට ඉන්නේ? කොහොමද බෙදා හදාගන්නේ? මොකද තනි ළමයා හරි ආත්මార్థකාමී කෙනෙක්. ඒකෝර අම්මා මට පුරුදු කරා බෙදා හදාගන්නේ. අක්කලා දෙන්න යන්න. අයියලා දෙන්න අයියලා දෙන්න. ඒ කියන්නේ gedara පිරිමියාට වැඩිපුර සලකන්න මගේ අම්මා මට කියලා දීලා තියෙනවා. ඒ කියන්නේ අම්මයි අප්පච්චි ජීවත් වෙලා ඉන්න කාලේ අපේ අම්මා පුදුමාකාර විදිහට අප්පච්චිට සැලකුවලු. මං කියන්නේ සැලකුවා වැඩි කියලා. සැලකුවා වැඩි කියලා. හැබැයි මගේ අම්මා කියන්නේ මිනිහගෙන් මට ගන්න එපා. ස්වාම පුරුෂයාට සලකන්න. ඔයා මට සලකන්න එපා. ස්වාම පුරුෂයාගේ අම්මට සලකන්න. හරිද? මගේ අම්මා එහෙම කියලා දෙන. ඒ කියන්නේ ඒ තරම්ම වූ විශිෂ්ට ගෑණියක් මගේ අම්මා. ඉතින් ඒ වුණාට එයාගේ මොකක් හෝ දෙයක් හින්දා එයාට උරුම වෙච්ච ජීවිතේ ටිකක් දුක්ඛදායකයි. ඒ කියන්නේ එයාට දික්කසාද වෙන්න වෙනවා දරුවා නිසා. ඊට පස්සේ එයා තනියම ජීවත් වෙනවා. එයා කවදාකවත් ආයෙ වෙන විවාහයකට යන්නේ නැහැ. ඉතින් ඒක පව්. මං හිතනවා ගැහණියක් හැටියට මගේ අම්මා ඒක තනියම දරා ගන්න ඇති. එයාට කෙනෙක් හිටියනම් සහායට එයාට ශක්තියක් තිබුණා නම් හොඳයි. හැබැයි නමුත් මාර පරමාදර්ශී ගැහණියක් මගේ අම්මා. සමාජය විසින් සම්මතයයි කියලා දැන් හදාගත්ත සංස්කෘතික රාමුවක් තියෙනවනේ. ඕක කඩාගෙන යන අය ඉන්නවා සමහරකට. ඕකෙන් පිට ගිහිල්ලා යාගේ ජීවිතය යා කැමති විදිහට අරගෙන යන අය ඉන්නවා. එහෙම වෙනකොට ලොකුවට යාව විවේචනයට ලක් වෙනවා. ඒ කියන්නේ සම්මතයි කියලා කියන්නේ මේ කාලෙදි ඉගෙන ගන්න ඕනේ, මේ කාලෙදි විවාහ වෙන්න ඕනේ, මේ කාලෙදි ළමයි හදන්න ඕනේ. ඔය වගේ හදපු රාමුවක් තියෙනවා, සංස්කෘතික රාමුවක්. ඒකෙන් පිට ගිහිල්ලා ඒ විවේචනයට ලක්වීම ගැන අක්කගේ අදහස මොකක්ද? ලෝකේ දිනපු හැම කෙනෙක්ම ওই රාමුවෙන් පිටපැන්නයි. ලෝකේ විශේෂ චරිත ගත්තොත්, සුවිශේෂී චරිත ගත්තොත්, ඒ හැම සුවිශේෂී චරිතයක්ම ඔයා හොඳට බලන්න මේ රාමුවෙන් පිටපැන්නයි. එතකොට මේ රාමුවක් කියලා එකක් කවුද දාන්නේ? මේ සමාජෙන්මනේ ඔය රාමුව හදන්නේ. සමාජය කියන්නේ කවුද? අපිනේ. ඉතින් අපි රාමුවක් හදාගෙන ඒ රාමුව ඇතුලේ දුකයි අයියෝ අපොයි කිය ඉන්නවා. ඉතින් මොකටද අපි රාමුව හදාගන්නේ? මම කියන්නේ මම ජීවත් වෙන්නේ මේ සමාජයට ඕන හින්දා නෙමෙයි. හැබැයි මම ජීවත් වෙන්නේ මම මේ ලෝකෙට ගෙනාවා බිහි කරා ජීවියෙක්. එතකොට මට නිශ්චිත වෙච්ච කාර්යභාරයක් තියෙනවා. මට මේ සමාජයේ රාමු ගැන හිත ඉන්න වෙලාවක් නැහැ. මම මැරෙන මොහොත දක්වා මන් දන්නේ ඒක හෙටද අනිද්දාද අවුරුද්දකින්ද මම අවුරුදු 100ක් ඉඳීද කියන්නේ දන්නේ නැහැ. මොකද අපේ අප්පච්චිගේ අප්පච්චි අවුරුදු 108ක් ජීවත් වුණා. 108ක් ජීවත් වුණා. ඉතින් දන්නේ නැහැ. ඉතින් මගේ පරම්පරාවේ කට්ටිය ටිකක් දිගට ඉන්නවා. ඉතින් එතකොට මන් දන්නේ හැබැයි ඒ මිය යන මොහොත දක්වා ඒ ගත කරන කාලය මේ කාලේ විතරනේ මට තියෙන්නේ මම දුලීකා මාරපණ කියලා. මම කලින් මොන නමින් හිටියද කියලා මන් දන්නවද? මම ඊළඟට මොන නමින් හිටියද කියලා මන් දන්නවද? මම දන්නේ. මම දන්නේ මේ කෑල්ල විතරයි. මම මේ කියන්නේ වෙන දර්ශනයක්. මම දන්නේ මේ කෑල්ල විතරයි. එතකොට මේ කෑල්ල ඇතුලේ ඉඳගෙන මම මේ රාමු හදාගෙන මේ බැරියර්ස් දාගෙන සමාජයේ විසින් හදපු ඒවා ටිකක් මම මගේ පොකට් එකට දාගෙන මගේ ඔළුවට දාගෙන මගේ බෑග් එකේ දාගෙන මම හරි අමාරුවෙන් මේක කරේ එල්ලගෙන එයි මං යන්නේ. මට ඊට වඩා නිදහසේ ජීවත් වෙන්න පුළුවන් විදියක් මම හදාගෙන මම යහපත් යයි කියලා හිතන දේවල් මේ සමාජයට කරමි. මම තෝරා ගන්නවානේ මම කලාකාරියක් වෙනවා කියලා. එහෙනම් කලාකාරියක් වෙලා නිකාම මගේ මේ ගොඩ වැඩි කරගෙන මම 400ක රංගපෑවා, මම 500ක රංගපෑවා, මම 600ක රංගපෑවා කියලා ගොඩක් හදාගෙන ඉන්නවට වඩා කරන දේ නිශ්චිතව සමාජ කතිකාවක් ගොඩනගෙන සමාජයට වටිනාකමක් දෙන්න සහ ඒ නිර්මාණ මම මලත් කවදා හරි දවසක මෙහෙම කෙනෙක් මෙහෙම දේවල් කරා කියලා සමාජයේ සලකුණක් තියලා යන්න පුළුවන් නම් එතකොට ඔය රාමුව මොකද්ද? මෙතෙක් එකතු කරගත්ත දැනුම ජීවිතේ ලැබපු අත්දැකීම් එක්ක දැන් කොහොමද ජීවිතය කියන එක දැනෙන්නේ? මම ඒ කියන්නේ මම හැම වෙලේම හිතනවා මම හරි සුවිශේෂී කෙනෙක් කියලා. මේ ලෝකෙට මම එන විදිහත් හරි සුවිශේෂී. මේ ලෝකේ මාව මේ ජීවියාව මේ යම් තැනක ප්ලේස් වෙනවා නම් ඒකත් හරි සුවිශේෂී. හරිම සුවිශේෂී. සාමාන්‍ය උප්පත්තිය නෙමෙයි මට තියෙන්නේ. මට අසාමාන්‍ය උප්පත්තියක් තියෙන්නේ. එතකොට ඒ කියන්නේ තව නොකී කතාත් ගොඩක් තියෙනවා මේ වැතුලේ. එතකොට අසාමාන්‍ය උප්පත්තිය තුල
මම හැම වෙලේම විශ්වාස කරන දේ තමයි මේ සමස්ත ස්වභාව ධර්මයාට මාව ඕන නිසාමයි මේ තියන්නේ. එතකොට මට මේ පොළොව වෙනුවෙන් මේ ලෝකේ වෙනුවෙන් මගෙන් බිය යුතු යමක් තියෙනවමයි. මට මේ ආව කාලයට වඩා මට ඊළඟට ගත කරන්න තියෙන කාලය ටිකයි. එතකොට මේ පොඩි කාලය ඇතුළත මං ආපහු හැරිලා බලනකොට මම හිතනවා මගෙන් තව කෙරෙන්න දේවල් ටිකක් තියෙනවා. ඉතින් එතකොට මගේ ඉස්සර තිබුණ එක මම අවුරුදු 40 වෙනකොට මගේ පළවෙනි සිනමා නිර්මාණය කරනවා කියලා. අවුරුදු 45 වෙනකොට. නමුත් අපිට තිබුණනේ සංක්‍රාන්තිකාරය මොකුත් වැඩ කරගන්න විදිහක් නැතුව ලෙඩා වාරවාවා මේවාවා ඔකත් එක. දැන් මගේ පළවෙනි සිනමා පටේ මම කරනවා. දැන් මට අවුරුදු 50ක්. මං හිතනවා දැන් මගේ මේ කියවීම ඉතාම හොඳ කියවීම. මං දැකලා තියෙන ලොකුම බරපතලම දේ තමයි මිනිස්සු හරි පෙරේතයි. මිනිස්සු හරිම පෙරේතයි. ඒ පෙරේතකම අඩු වැඩි වශයෙන් හැම කෙනෙක් ගාවම තියෙනවා. හැම වෘත්තියක් තුළම තියෙනවා. ඒ පෙරේතකම හින්දා මිනිස්සු ගොඩක් විනාශ වෙලා තියෙනවා. මේ ග්‍රීඩිනස් කියන එක තමයි හැමතැනම තියෙන්නේ. ඒක ඔයා හොඳට බලන්න. මේ හොඳට ඉන්න මිනිස්සු වෙන් වෙලා යනවා ග්‍රීඩිනස් හින්දා. එයා තමන් එකට ඉන්න මිනිස්සයා ගැනත් හරි ඊරිසිය, හරි පෙරේත, හරි ග්‍රීඩි. තමන්ට වඩා දෙයක් තව කෙනෙකුට වැඩිපුරව ලැබෙනවට පෙරේතයි. මේ ග්‍රීඩිනස් හින්දා තමයි අපිට ගොඩාක් දේවල් ඉතා පැහැදිලිව දකින්නට බැරි වෙලා තියෙන්නේ. අපි ඕක නැති කර දවසට අපිට මීට වඩා හොඳට වටිනාකම් තේරේ. මීට වඩා හොඳට අපි දේවල් දකි. මීට වඩා හොඳට අපි මේ පොළව වෙනුවෙන් මේ ස්වභාව ධර්මය වෙනුවෙන් දේවල් කරයි. හරි අක්කේ. ඉදිරියේදී අපිට අක්කව දකින්න ලැබෙන නිර්මාණ මොනවාද? ඉදිරියේදී මේ දැනුත් දකින්න පුළුවන් මාව ලෝරන්ස්ගේ මනමාලි වේදිකා නාට්‍යයෙන් අදර ගෙදර කියලා අපි වේදිකා නාට්‍ය කරා. ලෝරන්ස්ගේ මනමාලි අපි වේදිකාගත කළා. හරියට අවුරුදු 12කට පස්සේ තමයි අපි අදර ගෙදර කරන්නේ. ලෝරන්ස්ගේ මනමාලි පවුලෙන්ම තමයි ඒකත් එන්නේ. ඉතින් අදර ගෙදර කියලා කියන්නේත් පවුලේ හැමෝටම එකටින් දැන් නරඹන්නට පුළුවන්. පවුලේ කොමඩියක් ඒක. ඉතින් මං හිතනවා වේදිකාවට ඒ කාලේ වෙන් කරලා එන මිනිස්සුන්ට සියල්ලම අමතක කරලා ලොකු සතුටක් හිනාවක් ජීවිතේට දෙන්න පුළුවන් නම් හොඳයි කියලා මං හිතනවා. වේදිකා නාට්‍යයෙන් ප්‍රශ්නයක් දෙන්න ඕනේ නැහැ කියලා මම පෞද්ගලිකව හිතනවා. එතකොට දැන් මං ඇත්තටම මං දැන් නිෂ්පාදන කර්තව්‍යයට අත ගහලා තියෙනවා. පහුගිය කාලේ වැඩ කීපයක්ම කරා. දැන් ලෝරන්ස්ගේ මනමාලි සාදර ගෙදරත් අපි නිෂ්පාදනය කරපු ඒවමයි. මම නෙමෙයි සුජීවයි මමයි දෙන්නම. මට මම කියන වචනයට වඩා මම හැම වෙලේම අපි කියලා කියන්නේ. මොකද අපි කියන එක හරි පුළුල් හැම වෙලේම. එතකොට අපි සිනමා නිර්මාණයක් කරලා තියෙනවා. ඊට පස්සේ අපි ටෙලිනාට්‍ය දෙකක් කරලා තියෙනවා. ලොකු හදිසියක් නෑ. ඒ කියන්නේ එක පිට ලොකු කුට්ටියක් හම්බ කරගෙන ලොකු සල්ලියක් අරගෙන බැංකු ගිණුම් වල දාගෙන යන එහෙම එකක් නෑ. දැන් අපි මේ හම්බ කරලා උපයන මුදල් අපි හැමෝටම බෙදා ගන්න පුළුවන් විදිය තමයි මං හිතන්නේ. ඒ කියන්නේ ඔයාගේ අවශ්‍යතාවයට ඔයාගේ දුකට සැපට මට මොකද්ද කරන්න පුළුවන් අපි ඒ වෙනුවෙන් අතිරික්තයක් තියෙනවා. එතකොට දැන් අපේ ඊළඟ සිනමා නිර්මාණයට අපි සූදානම් වෙනවා. ඒ සිනමා නිර්මාණය අතරම දැන් අවුරුදු 7ක් 8ක් විතර ඉඳන් ප්ලෑන් කරලා ආපු එකක්. කලින් එකට නම් දෙයියනේ කියලා කොරෝනා ආවා. මන් දන්නේ මේකට මොකක් එයිද කියන්නේ. හැබැයි හදිස්සියක් නෑ ඒක කරන්න. ඒ සිනමා නිර්මාණයෙන් අනිවාර්යෙන් මම මුණ ගැහෙනවා. ඒක ගැන කතා කරනවා. ඒ කියන්නේ මේ සමස්ත සමාජයේ ලෝකෙටම පොදු මාතෘකාවක් අරගෙන තමයි අපි මේ සිනමා නිර්මාණය කරන්නේ. ඉතින් හින්දා ඒක පොඩි ලෝකෙටම යන බලාගෙන කරන වැඩ. සමහරවිට ඒක භාෂා ත්‍රිත්වයෙන්ම ඉංග්‍රීසි දමිළ සිංහල කියන භාෂා ත්‍රිත්වයෙන්ම. මොකද මම හිතනවා ඒ ඔඩියන්ස් එකටත් අපි කතා කරන්න ආමන්ත්‍රණය කරන්න අවශ්‍යයි ලෝකෙට යනවා නම් කියලා. ඊට අමතරව මම කරපු සිනමා පට ඉන්ෆ්ලුවෙන්සර් කියලා චිත්‍රපටයක් රිලීස් වෙන්න නියමිතයි ළඟදී. ඒක එංගලන්තේ චිත්‍රපටයක් ඉංග්‍රීසි භාෂාවෙන් කරේ කිල්බර්ට් කියලා අධ්‍යක්ෂකවරයෙක් ඒක කරේ. ඊට අමතරව තව දමිළ චිත්‍රපටයකට ආරාධනා ලැබිලා තියෙනවා. ඉදිරියේදී මම විශ්වාස කරනවා ඒකේ වැඩ කටයුතු ඉතාම ඉක්මනින් ආරම්භ වෙයි කියලා. පුංචි තිරේ කවුරුත් මට තාම කතා කරේ නෑනේ අනේ. ආරාධනා ලැබිලා තියෙන සිනමාපට කීපයක් තියෙනවා. ඒ කියන්නේ ඉදිරියේදී කරන්න රාම් ඉලංගෝගේ සිනමාපටයට ආරාධනා ලැබිලා තියෙනවා. ඒකේ අපූර්ව චරිතයක් නිර්මාණය කරන්නට ඒත් එකම වගේ චිත්‍රපටි කීපයකට ආරාධනා ලැබිලා තියෙනවා. මම හිතන්නේ ඉදිරියේදී සිනමාවත් එක ටිකක් වැඩිපුර කාලය ගත වෙයි වගේ ගතියක් තියෙනවා. මම සිනමාවට කැමතියි. ඒක හොඳයි. හරි. මම අක්කට අවස්ථාවක් දෙනවා අක්කගේ ආදරණීය ප්‍රේක්ෂකයන් මාමතලා අක්කගේ හිතේ තියෙන ඕනම දෙයක් කියන්න. අනේ මම දන්නවා මෙහෙම දෙයක් තියෙනවා. මට
මගේ ආදරණීය ප්‍රේක්ෂකයෝ හින්දා තමයි මම මෙතන ඉන්නේ. ඕගොල්ලන්ගේ ආදරය නිසාම තමයි මම මේ නිර්මාණ කරන්නේ. ඕගොල්ලෝ වෙනුවෙන් තමයි මම හැම වෙලෙම වැඩ කරන්නේ සහ ඒ ආදරේ මට ගොඩාක් වටිනවා. ඉතින් මිලියනයක් ආදරය කරනකොට 4 දෙනෙක් බයිනවා. ඒ 4 දෙනාටත් මම හරි ආදරේ. මොකද හේතුව ගොඩාක් දේවල් ලස්සන වෙන්නේ කැත කියලා දෙයක් තිබුණොත් විතරයි. ඒ කැත කියන එකක් තියෙන හින්දා තමයි ලස්සනේ අපූර්වත්වයේ වැඩි. ඕගොල්ලන්ගේ ආදරේ මට ගොඩක්ම දැනෙන්නේ. ආදරේ නොකරන 3-4 දෙනෙක් ඉන්නකොට එතකොට ආදරේ වැඩිපුර දැනෙනවා. ඉතින් ඒ හින්දා ඒ ආදරේට මම හැමදාමත් ආදරේ. නිර්මාණත් එක්ක ඉන්න. හම්බෙච්ච තැනක කතා කරන්න. මොකද නිකන් ගොඩක් වෙලාවට මට සාමාන්‍යයෙන් දුරකථනෙන් කෝල් වෙන දවසකට 20ක් 30ක් විතර මට ආදරේ කරන අය. ඉතින් ආදරෙන් ඉන්න ඒක වචනයකට විතරක් සීමා කරන්න එපා. මේ මහ පොළොව වෙනුවෙන් කරන්න පුළුවන් දෙයක් හැම තප්පරේම කරන්න. ලොකු සතුටක් හිතට දැනේ. එතකොට මේ අපිත් එක්ක මේ ග්ලැමර් ටොක් ෂෝ එකේ ගත කරපු මොහොත ගැන මොනවද කියන්නේ? හරි ෂෝක්. හොඳයි. ඔයාගේ පින්තූරේ බලලා මම ඔයාගේ ඔය මූණ නෙමෙයි මම වෙන මූණක් දැක්කේ. මම මෙහෙම කරලා බලලා කල්පනා කරලා හිටියා. කොට නිකන් කවුද මේ නිකන් මේ ලන්දාරියා කියලා. ලස්සනයි. ගොඩක් හොඳයි. එකම දේ තියෙන්නේ ඔයා ලොකු අවස්ථාවක් දෙනවා කතා කරන්න. තමන්ගේ හිතේ තියෙන දේවල් ඕනෑම දෙයක් කතා කරන්නට ඉඩක් ඒක ඇතුලේ තියෙනවා. සහ එන කෙනාට ලොකු වටිනාකමක් දෙනවා. ඒක මං හිතනවා ගොඩක් හොඳ දෙයක් කියලා. ඒ කියන්නේ කෙනෙක් ගොඩක් වෙලාවට සමහර වැඩසටහන් තියෙනවා චරිත ගෙනලා චරිත මරලා යවනවා. ඉතින් මම විශ්වාස කරනවා මේ කාලය කෙනෙක් මේක බලනවා නම් ඒ බලන මිනිස්යාගේ ජීවිතේට යමක් එක්කාසු කරගන්නට පුළුවන් වටිනා කාලයක් වෙයි කියලා. ඒකයි වෙන්නත් ඕන. නැත්තම් අපි කෙනෙක්ගේ වෙලාව කියලා කියන්නේ මුදල. මුදල්නේ අද හැම එකක්ම මුදල්නේ. ඒ ගත කරන කාලේ වටිනාකමක් නැත්තම් නිකම් වල්පල් ටිකක් නම් තේරුමක් නැති දෙයක් නම් එයාට ඒක බලාගෙන ගත කරන කාලේ අපරාධය. හැබැයි මේ වැඩසටහන එහෙම වටිනා කාලයක් එක්කව කරයි ප්‍රේක්ෂකයින්ට. බොහොම ස්තුතියි අංකේ. ඉතින් අපි මේ ග්ලැමර් ටොක් ෂෝ කණ්ඩායමම අක්කගේ හිතේ තියෙන හැම දෙයක්ම ඒ විදිහට මිෂ්ට වෙන්න කියලා බොහොම ආදරෙන් ජය ජයම වේවා ආයුබෝව වේවා. ආයි දවසක හොඳ වැඩකින් හම්බෙමු. අනිවාර්යෙන්ම මුණ ගැහෙමු. ඉතින් අදත් මම වෙනද වගේම විශ්වාස කරනවා දුලික අක්කත් එක්ක මේ ගත කරපු මොහොත ඔබට බොහොම රසවත් අත්දැකීමක් වෙන්න ඇති කියලා. ඔබ තවමත් අපව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අද සබ්ස්ක්‍රයිබ් කරන්න කියලාත් මතක් කරනවා. වැඩසටහන සම්බන්ධයෙන් මොන හරි අදහස් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන්න. අපි ඒව බලනවා. ඉතින් මෙතෙක් වෙලා අපිත් එක්ක රැඳී සිටියට බොහොම ස්තුතියි. තවත් දවසක මෙවැනි විශිෂ්ටෙක් සමග ඔබව හමු වෙන ආදරණීය බලාපොරොත්තු තියාගෙන අදට ඔබේ සමු ගන්න.